අයිබන් කියලා යාළුවෝ හැමෝම මගේ YouTube channel එකට පිළිගන්නවා. අද මම කටට කියලා දෙන්නන්නේ කොහොමද ඔයාලගේ PC එකට හරි laptop එකට හරි ඔයාගේ iPhone එක හරි Android phone එක හරි screen share කරගන්නේ කොහොමද කියලා. ඔය කටින් මතක කරගන්න කරා screen share කරන විදිහ ඒකේ පොඩි USB cable එකකින් අද මම කටට කියලා දෙන්නන්නේ Super application එක භාවිත කරලා මේක කොහොමද කරගන්නේ කියලා video එකකින් බලමු. මේ Super application එක මොකක්ද කියලා එහෙනම් අපි video එකට යමු. හරියන්නේ අපි දැන් බලමු මේක කොහොමද කරගන්නේ කියලා. ඒකට මුලින්ම කරන්න තියෙන්නේ මම පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා මෙන්න මේ සයිට් එකට යනවා වගේ PC එකේ ලැප්ටොප් එකේ තමයි පිට යන්න ඕනේ. හරියන්නේ ඊට පස්සේ මෙන්න මෙතන තියෙන ෆ්‍රී ඩවුන්ලෝඩ් කියන එකට ක්ලික් කරලා පොඩි MB දෙක විතර පොඩි ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. යාළුවනේ ඉතින් මෙන්න මේ ෆයිල් එක යාළුවෝ කටට කියන්නත් දන්නවනේ. මේ ඇප්ලිකේෂන් එක නම තමයි Tenorshare phone mirror. හරියන්නේ ඔයා ඒ ඇප්ලිකේෂන් එක රන් කරලා ඒකෙන් ස්ටෙප් ටික මේ හරියට කරලා ඔයාලට ඉන්ස්ටෝල් කරගන්න ඕනේ වගේ කම්පියුටර් එකට හරි ඔයාගේ ලැප්ටොප් එකට. හරියන්නේ දැන් මම ඒක ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. හරියන්නේ දැන් ඔයා මුලින්ම කරන්න ඕනේ ඒ ඇප්ලිකේෂන් එක මේ විදිහට ඔන් කරගන්න එක. යාළුවනේ මේ මෙතන කටට Android iOS කියලා දෙයක් බලා ගන්න පුළුවන්. මම යාළුවනේ දැන් කරන්නේ ඔය කටට කියලා දෙන්නේ කොහොමද මේක Android phone එකකින් කරගන්න කියලා. මුලින්ම Android එකකින් මම ඔයාලට කියලා දෙන්න. මම iOS එකෙන් ඊළඟට කියලා දෙන්න. මේ වීඩියෝ එක මේ ඔයාලා මේ බලන වීඩියෝ එකේ iOS එකයි Android එකයි දෙකම තියෙන්නේ. අද බලමු Android එකෙන් කොහොමද මේක කරගන්නේ කියලා. අදනේ ඒකට වඩා මුලින්ම ගන්න තියෙන්නේ ඔයාගේ PC එකට ඔයාගේ Android phone එක data cable එක කරා plug කරගන්න. හරියන්නේ මේ කරනවා. හරියන්නේ Android එකේ මේ විදිහට ක්ලික් කරගමු. ක්ලික් කළා මේ යාළුවනේ මේ වගේ තැනකට එනවා. යාළුවනේ මේ USB cable එකෙන් ගියාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ Android එකේ කරන්න ඕන දේවල් මෙතන ඔයාලට කියලා දෙනවා. ඔයාලට මේක follow කරන්න. හරියන්නේ මම දැන් මගේ ෆෝන් එක කරගන්නම්. ඔය කටියන් මෙන්න මෙතන තියෙන දේවල් ඔයාලගේ ෆෝන් එකේ විදිහටම කරන්න. හරියන්නේ මම දැන් මේ මගේ ෆෝන් එකේ එඩිට් කරගන්නවා. හරියන්නේ දැන් මගේ ෆෝන් එකේ මේ විදිහට මේකෙන් දෙන්න සෙටින් ටික හදාගත්තා. ඔයකට රිපේරන්නේ අපේ Android phone එක වගේ PC එකෙන් මේ විදිහට ස්ක්‍රීන් එක ෂෙයා වෙලා තියෙනවා. හරියන්නේ දැන් මම ඔය කට්ටියට මේක කරන්න පුළුවන් වැඩ ටිකක් කියනවා. ඔයාලට මේකේ ඔයාලගේ ෆෝන් එක මේ මම මේ දැන් මේ විදිහට ගිහලා අපිට නිකන් ක්ලෝස් කරලා ගියාට ෆෝන් එකට ගියයි. එනත්තම් ඔයාලට කැමරා එකට ගියයි. මේ දින්නේ කැමරා එකට ගියයි. යාළුවනේ ඔයාලට මෙන්න මේ අපේ ෆෝන් එක ඔයාලගේ මේ mouse එකෙන් මේ වැඩ කරන්න පුළුවන්. යාළුවනේ මේකේ තව විශේෂ පාඩම් ටිකක් තියෙනවා. ගේමින් කීබෝඩ් ටිකක් ඒ විදිහට මේකේ තියෙනවා. යාළුවනේ මේ ඔයාලට ඒ ටිකත් අත්හදා බලන්න පුළුවන්. යාළුවනේ මේ දැන් මම ඔයාලට කියලා දුන්නේ Android phone එක මේක කරන විදිය. හරියන්නේ අපි දැන් ගිහින් බලමු කොහොමද iOS phone නැත්නම් iPhone එකෙන් මේක කොහොමද කරන්නේ කියලා. එහෙනම් අපි ගිහින් බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. හරියන්නේ අපි දැන් බලමු iPhone එක කොහොමද මේකට කරගන්නේ කියලා. ඒක යන්නේ ඔයාලට කලින් විදියට මෙන්න මේ විදියට වගේ phone mirror මේ application එක රන් කරලා මෙතන Android කියන එක මේ මෙතන උඩ තියෙනවා iOS කියලා. මම මේක iOS එකට යනවා. හරියන්නේ ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ මොබයිල් හොට්ස්පොට් ඔන් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා මේක ලැප්ටොප් එකට Wi-Fi විදිහට කනෙක්ට් කරන්න ඕනේ. හරියන්නේ ඊට පස්සේ ඔයා ගන්න තියෙන වගේ iPhone එකේ control center එකට යන්න ඕනේ. ඒ කියන්නේ data on content අන්න ඒ කැලේට යන්න ඕනේ. හරියන්නේ ඔයා එතන ගියාට පස්සේ ඔයාට මෙතන screen mirror කියලා පොඩි icon එකක් තියෙනවා. යාළුවනේ ඒකේ ෆොටෝ එකක් මම පැත්තකින් දානවා. නැත්නම් මේ my screen share කරලා පස්සේ ඒක පෙන්නන්න. අයෝනේ ඔයාට මෙතන ඒ screen mirroring කියන එකට ගියාට පස්සේ ඔයාට මෙතන Tenorshare phone mirror කියලා එකක් තියෙනවා. යාළුවනේ මෙතන තියෙනවා මෙන්න මේ තියෙන මෙන්න මේක වගේ මේ screen mirror එකේ පෙන්නනවා. යාළුවනේ ඔයාට තියෙන ඒ ගොඩ මේ ක්ලික් කරගන්න. අයෝනේ ක්ලික් කරලා පස්සේ ටික වෙලාවක් ඉන්නවා. හරියන්නේ කඩේට පෙන්නන්නේ මෙන්න මේ විදිහට තමයි අපේ iPhone එක මේකට කනෙක්ට් කරන්නේ.
යාළුවෝ මම ඔයගොල්ලන්ට කලින් කිව්ව ස්ක්‍රීන් වීඩියෝ එක තමයි මෙන්න මේක. අයියානේ ඔයාලට විශේෂයක් කියන්නේ අපි Android ෆෝන් එකේ නම් අපි Android ෆෝන් එකේ නම් අපි මේ mouse එක මේ අපේ ෆෝන් එක control කරන්නේ iOS ෆෝන් එකේ iPhone එකේ එහෙම කරන්න අපිට මේ විදිහට මේ ඔයාගේ ෆෝන් එක පාලනය කරන්න පුළුවන්. හැබැයි යාළුවනේ මේකේ ස්ක්‍රීන් ෂෙයා එකක් විතර ඉන්නේ. මේකේ අපිට මේ කම්පියුටර් එකෙන් අපේ ෆෝන් එක පාලනය කරන්න බෑ. හරියන්නේ යාළුවා මේ මෙතන මේ අනිවාර්යෙන් මෙතන මේ හොට්ස්පොට් ඔන් කරගන්න ඕනේ. නැත්නම් ඔයාලට මේක නැති වෙනවා. මේකට මම ස්ක්‍රීන් එක කියන්නේ. අද වීඩියෝ එකේ මොකද දෙන්නේ? අද මම ඔච්චරයි මේ වීඩියෝ එකෙන් කියන්නේ. අයල්ලා අපි මේක ඩිසේබල් කරගමු. වර්තින් ආයෙත් මෙතන වර්තින් මේකේ හොට්ස්පොට් එක ඔෆ් කරගන්න. අයල්ලා ඊට පස්සේ හොට්ස්පොට් එක ඔෆ් කරවසේ යාළුවා මේ වගේ හිර වෙනවා මේ ගන්න මේ කරන්නේ. ඔයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ මේක ෂෙයා වෙන්නේ. යාළුවා මෙතන පස්සේ මම මුකුත් කරන්නේ ෆෝන් එකේ. හරියන්නේ මේ අද වීඩියෝ එකේ මොකද හිතෙන්නේ? ඔයා විශේෂම කියන ඇත්තද? පහලින් කමෙන්ට් කරන්න. ඔයාලට තව මොනවාරි වීඩියෝ තියෙනවා පහලින් කමෙන්ට් කරලා ඉල්ලන්න. දැන් යාළුවෝ තව විශේෂ දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි මේ දවස්වල YouTube එකේ මේ ලංකාවේ රීච් බස්නවා කියන්නේ අපේ ලංකාවේ වීඩියෝ තියෙන YouTubers කරන ඒ වීඩියෝ මේ ගොඩක් පිළිසෙකට යන රීච් එක බස්නවා. අර හැම කාලෙම මේ වගේ දෙයක් වෙනවා අනේ. ඒකෙන්ද ඔයාලා මේ වීඩියෝ ෂෙයා කරන්න. එහෙනම් මේ අපි තවත් වීඩියෝ එකක් මම සාංග වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න.